සසල් වලින් ලක්ෂ ගණන් හොයන්න පුළුවන් කියලා හිතුවද? දවසට 6936යි. මාසෙට ඔයා කීයක් කියලා හිතනවද? මාසෙට 50000කට වඩා හොයන්න පුළුවන්. 84966ක්. ඉතින් මෙතන තියෙන්නේ මගේම payment proof. මේ වෙනකොට සසල් එකෙන් earn කරන විදිය ගැන SL Mr. Brother YouTube channel එකේ playlist එකක් මම අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලම බලන්නකෝ සසල් එකෙන් මට අද අවිල්ලා දෙන sale එක කොහොමද කියලා. ඉතින් ඔයාලට අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ මේ වගේ sales ගන්න පුළුවන්, මේ විදිහට earn කරන්න පුළුවන් අපේ සල්ලි අපිට ලංකාවේ බැංකුවකටම ගන්න පුළුවන් කියන එක තමයි මම මේකෙදි ඔයාලට වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ විදිහට sales ගන්න. ඉතින් මම ගත්ත sales. ඉතින් මේ හැම product එකක්ම sale වෙලා තියෙනවා. සමහර product cancel කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට idea එකක් තියෙනවා නම් ඔයාලට ඊළඟ අවුරුද්දේ නම් passive income එකක් හදා ගන්න ඕනේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් සසල් තුලින් ඔයාගේ online journey එකේ ඔයාලට පුළුවන් තවත් income source එකක් හදා ගන්න. print on demand website ගැන කතා කරද්දී Redbubble, TeePublic ගැනත් මම ඔයගොල්ලන්ට කතා කරලා තියෙනවා. මේ විදිහටම payment proof අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් මේ අද දවසේ මට ආවිල්ලා තියෙන එක සේල් එකක්. ඉතින් මේ $24ක් දවසට ආවිල්ලා තියෙනවා කියලා කියන්නේ එක විනාඩියක් ඇතුළත අපිට පුළුවන් සේල්ස් 10ක් 15ක් කරගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඔයාලට මාසික ආදායම එක දවසෙන් හොයාගන්න පුළුවන්. ඉතින් මේක මම කරලා තියෙනවා. කරලා පෙන්නපු දෙයක් තමයි මම ඔයගොල්ලන්ට අද අරගෙන ඉන්නේ. අපි මේ දේ කරන්න ඕනේ. හරියට කරන්න ඕනේ. ඉතින් පොඩි කැපකිරීමක් තියෙනවා. කම්පිටිෂන් එකක් එක්ක තමයි අපි මේ ඩිසයින් දාන්න ඕනේ. ඉතින් මේ කම්පිටිෂන් එකත් එක්ක ඩිසයින් දානකොට හරි විදිහට තෝරලා බලලා අපි සීසන් වලට ඩිසයින් දැම්මොත් අපිට සේල්ස් ගන්න පුළුවන්. ඉතින් මේ හැමදේම ඔයාලට සරලව කියලා දෙනවා SL Mr. Brother YouTube channel එකත් එක්ක ඔයා දිගටම එකතු වෙලා ඉන්න ඕන. ඉතින් අද දවසේ අපි USD එක කීයද කියලා බලමු. සාමාන්‍යයෙන් 309කට වගේ අප් වෙලා තියෙනවා අද දවසේ. ඉතින් මම 309 නෙමෙයි 289කට වගේ ගන්නම්. අරගෙන ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ $24ක payment එක මට ලංකාවේ මුදලට කන්වර්ට් වෙද්දි කීයක් වෙනවද කියලා. $24 මම 289න් වැඩි කරලා පෙන්නන්නම්. එතකොට කීයක් විතර අපිට හම්බ වෙනවද කියන එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් 6936ක්. ඉතින් මේ එක දවසක් ඇතුළත හම්බෙච්ච ගාන. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන්ද? එක දවසක් කියන්නේ එක විනාඩියක් ඇතුළත. ඉතින් මේක හැමදාම අපිට සේල්ස් ගන්න පුළුවන්. අපි හරියට වැඩ කරනවා නම් ඉතින් ඔයාලට මේ පෙන්නන්නේ මගේ payment proof. ඉතින් මේ ඔයගොල්ලන්ට බලලා මෙතනින් හොයා ගන්න පුළුවන් මේ විදිහට සේල්ස් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ක්ලියර් වෙන්න තියෙන දේවල්, ඊට පස්සේ ආපු සේල්ස්, මට ආපු payment proof. ඉතින් මේ සමස්ත එකතුව මම ඔයාලට එකතු කරලා පෙන්නන්නම්. මට දැනට සසල් වලින් එකතු වෙලා තියෙන ගාන. මම ඔයාලට මාස දෙකක එකතු කරලා පෙන්නන්නම් කොච්චරක් ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් හැම මාසෙම 15 වෙනිදා ඔයාගේ payment එක සසල් එකෙන් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ඇවිල්ලා තියෙන payments වල එකතුව ඒතර කොච්චරක් විතර මම හොයලා තියෙනවද කියන එක. ඉතින් මේ ඇත්තටම මම ඩිසයින් දාන්නෙත් නැතුව පරණ ඩිසයින්ස් වලට තමයි මේ සේල්ස් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට ඔයාලට කියන්න ඕනේ සසල් කියන්නේ හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් වගේම සේල්ස් යනවා කියන එක තමයි මට ඔයාලට පෙන්නන්න ඕනේ. මොකද මම account එක හදලා අලුතෙන් ඩිසයින් දැම්මේ නැහැ. ඉතින් මේ 84966ක payment එක මම මේ වෙනකොට සසල් වලින් අරන් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මාස ගානේ මහන්සි වෙනවා නම් මේ විදිහට payment එකක් ගන්න. ඉතින් ඔයා සසල් ගැන දැනටමත් දන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සසල් ගැන ඔයා දැන් මේ වීඩියෝ එකෙන් ඔයා දැනගත්ත වෙන්න පුළුවන්. ඉතින් ඔයාට සසල් වලින් earn කරන්න පුළුවන් නිර්මාණශීලී හැකියාවක් අවශ්‍යමයි කියලා දෙයක් නැහැ. ඩිසයින්ස් අපිට හදා ගන්න ඕන තරම් resources තියෙනවා. ඒ වගේම AI tools use කරන්න පුළුවන්. ඉතින් හැමදේම මම ඔයගලන්ට කියලා දෙනවා. කොහොමද අපි කරන්නේ? කොහොමද අපි හරි විදිහට ඩිසයින් එකක් දාන්නේ? සීසන් ටාගට් කරලා කොහොමද අපි කරන්නේ කියන දේ. ඉතින් මේ දේ හැමදේම ඔයාට ඉගෙන ගන්න පුළුවන්. SL Mr. Brother YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වුණොත් ඉතින් ඔයාට WhatsApp link එකක් තියෙනවා. WhatsApp link එකෙන් ඔයාට group එකට එකතු වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට print on demand websites ගැන, Redbubble, TeePublic ගැන ඉගෙන ගන්නත් පුළුවන්. මේ හැමදේම ඔයගොල්ලන්ට මම YouTube එකේ video series එකක් විදිහට අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් මේ දේවල් බලලා ඉගෙන ගන්න. ඉතින් ඔයාට තවත් දැනගන්න දේවල් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එකට යටින් comment කරන්න. ඒ වගේම විශේෂයෙන්ම ඔයගොල්ලන්ගේ ඉල්ලන්න ඕන දෙයක් තියෙනවා. ඉතින් මේ සසල් ගැන ඔයාලට video series එකක් අවශ්‍යයි කියලා මට comment එකක් දාන්න. ඔයගොල්ලන්ට සසල් ගැන වීඩියෝ එකක් ගේනවා නම් මොනවා ගැනද ඔයගොල්ලන්ට දැනගන්න ඕන කියන කාරණාවත් ඔයා අනිවාර්යයෙන්ම සසල් වීඩියෝ එකට යටින් comment එකක් දාන්න කියලා මම ඔයාගෙන් ඉල්ලනවා. එහෙනම් අපි ඊළඟට සසල් වීඩියෝ සීරීස් එකෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා.